Hi guys, කොහොමද? quick video එකක් මේක gold ගැන බලන්න. අද දැන් market එක aggressive විදියට selling volume එකක් එක්ක ගොඩක් පහළට market එක ආවා. එතකොට reason low area එක sweep කරා market එක. ඉතින් බලන්න දැන් මේ පහළ තිබ්බ 4674 තිබ්බ liquidity wall එක execute වෙලා market එක මෙතනින් reverse වෙනවා. right එතකොට බලන්න දැන් market එක ඔයගොල්ලෝ candlestick විතරක් use කරනකොට කොහොමද අපි මේ විදිහට මාකට් එක රිවර්ස් වෙන තැනක් හොයාගන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ බුක් මැප් කොච්චර අපිට වැදගත්ද කියලා රියල් ටයිම් අපිට මාකට් එක බලන්න. ලික්විඩිටි කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ රැන්ඩම්ලි මාකට් එකේ ට්‍රේඩ් කරන්නේ නැතුව හිතන්න දැන් ඕගොල්ලෝ ඔය ආපු ඩවුන් ට්‍රෙන්ඩ් එකේ මැද එන්ට්‍රි ගත්තොත් ඕගොල්ලන්ට මොකද්ද වෙන්නේ කියලා ඕගොල්ලෝ දන්නවා. ඉතින් එතකොට කොහොමද අපි හරියටම මේ රිවර්සල් පොයින්ට් එක හොයාගන්නේ කියලා ලයිව් ඕගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් තව මේකේ එක්සිකියුට් වුනේ නැති ඕඩර්ස් වගේක් තියෙනවා 4670 බොහෝ දුරට මාකට් එක ටික දුරක් ගිහිල්ලා ඒ ලිමිට් ඕඩර්ස් ටික ගන්න එන්න තියෙන chance එක වැඩි. සාමාන්‍යයෙන් gold එක ගොඩක් වෙලාවට first time trend එක change වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මාකට් එක second time එකක් retest කරලා තමයි යන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. thank you